ඔව් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම 31 වන ස්ටොක් ටොක් වෙබිනාර් එපිසෝඩ් එක සඳහා අපි ඔබ සෑම සාදරයෙන් පිළිගන්නවා. ෆස්ට් කැපිටල් ස්ටොක් ටොක් වෙබිනාර් සීරීස් එකේ අනුව ෆස්ට් කැපිටල් ආයතනය මගින් සෑම සති දෙකකට වතාවක්ම අපි ඕගනයිස් කරන වෙබිනාර් සීරීස් එකක්. අපි මෙමගින් බලාපොරොත්තු වන්නේ ඔබට කොටස් වෙනදපොළ සහ ආර්ථිකය පිළිබඳව වැදගත් කරුණු රාශියක් ලබා දෙමින් ඔබ ඒවා භාවිතා කරමින් කොටස් වෙනද පොළෙහි ඵලදායී ආයෝජන තීරණ ගැනීමයි. එතකොට අද අපේ සෙෂන් එක ටිකක් වෙනස්. අද රිසර්ච් බැක්ට් සෙෂන් එකක් නෙමෙයි අපේ තියෙන්නේ. අපි දැක්කා පහුගිය අපි ගත්තොත් මාස 12-24 ඇතුළත කොටස් වෙනද පොළෙහි ගොඩක් කට්ටිය අලුතෙන් කොටස් වෙනද පොළට ඇතුල් වුණා. ගොඩක් accounts open වුණා. but අපි තව notice කරපු දෙයක් තමයි account එක open කරද්දී ගොඩක් කට්ටිය deposit එකක් කරනවා but ඒ trade භාවිතා කරන එක ගැන සමහර කට්ටියට ලොකු අවබෝධයක් නැහැ. ඒක නිසා transactions වෙන්නේ නැහැ. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒ trade භාවිතා කරගනිමින් ඔබ කොටස් වෙනත පොළෙහි ආයෝජනය කරන්නේ කියන එක. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා සුමිරු රාජගුරු ඔහු ෆස්ට් කැපිටල් ඉක්විටීසි ආයෝජන උපදේශකවරයෙක්. අපේ සෙෂන් එකෙන් පස්සේ Q&A සෙෂන් එකක් තියෙනවා. Q&A සෙෂන් එකේ අපි අද E-Trade පිළිබඳ විතරක් එන ප්‍රශ්න වලට අපි අද පිළිතුරු ලබා දෙනවා. ස්තුතියි සුමිරු. දවස් 6ක විතර රතු දවස් පහු කරගෙන අපි අද ඇවිල්ලා තියෙනවා ග්‍රීන් ඩේ එකකට මාකට් එකේ. ඒ වගේ දවසක අද වැඩසටහනට සහභාගී වෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. තා බොහොම ස්තුතියි වටිනා කාලය කැප කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙනවට. අපි අද කතා කරන්න යන්නේ ටෙහන් කතා කරා වගේම A-Trade mobile app එක ගැන. එතකොට බොහොම ස්තුතියි ටෙහන් ඉන්ට්‍රොඩක්ෂන් එකකට. සහ මේකේ වැඩසටහන අතරතුර ඔයාලට මතුවෙන ගැටලු අපිට අවසානයේදී Q&A සෙෂන් එකේදී ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. මුලින්ම මම ඔයගොල්ලන්ට අද සබ්ජෙක්ට් එක මොනවද සාකච්ඡා කරන්න යන්නේ කියන එක ගැන ඒ ට්‍රේඩ් ඇප් එක ඔයා යූසර් නේම් පාස්වර්ඩ් ෆස්ට් කැපිටල් එකෙන් ඔයාලට හම්බුනාට පස්සේ ඒ හම්බෙන යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මේ ට්‍රේඩ් ඇප් එකට දාලා ඔයා ලොග් වුණාම ඔයාලට පේන තියෙන පළවෙනිම ස්ක්‍රීන් එක තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. එතකොට මේ ස්ක්‍රීන් එකට ඔයා ආව කියන්නේ ඔයා ඇක්සස් අරන් ඉවරයි ඒ ට්‍රේඩ් එකට. එතකොට අපි මෙතන අද කතා කරන්න යන්නේ මේකේ මේන් ෆීචර්ස්. මෙතන ඔයාට පළවෙනිම දේ තමයි මේ මාකට් කියන ටැබ් එක ගැන. ඊට පස්සේ වොච් ලිස්ට් එක ගැන, ඊට පස්සේ ඕඩර් ලිස්ට් එක ගැන කතා කරලා අපි පෝර්ට්ෆෝලියෝ කියන ටැබ් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ buy and sell orders place කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා අපි වැඩසටහනේ Q&A session එකට move වෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි මුලින්ම බලමු මොකද්ද මේ පළවෙනිම පේන්න තියෙන ස්ක්‍රීන් එක කියලා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මුලින්ම මේ මැද හරියෙන් වගේ all share price index එක කොච්චරද කියන එක. ඊට පස්සේ එහා පැත්තෙන් S&P SL20 ඉන්ඩෙක්ස් එක. මේ ඉන්ඩෙක්ස් දෙක ගැන මම හිතන්නේ ඔයගොල්ලෝ දැනුවත්. එතකොට ඉන්ඩෙක්ස් එකේ නම්බර් එකක් විදිහට වැලියු එක මෙතන පෙන්නනවා. සහ ඊට පහලින් පොයින්ට් කීයක් අද අප් එකක්ද ඩවුන් එකක්ද තියෙන්නේ කියන එක මෙන්න මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඒක අපිට කැල්කියුලේෂන් වල පහසුවට percentage එකක් විදිහට අප් එක හෝ ඩවුන් එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන දැන් මාකට් එක අප් දවසක් නිසා මේක කොළ පාටට පෙන්නනවා. මේක මාකට් එක පහළ දවසක් නම් පහළට යන දවසක් නම් ඔයාලට මෙතන රතු පාටට මේ ඇරෝ එක පහළට ඩවුන් ඇරෝ එකක් විදිහට තමයි පෙන්වන්නේ. සහ මේ ඒ ඉන්ඩෙක්ස් දෙක පහළට යන රතු පාටටත් පෙන්නනවා. හරි. ඊට අමතරව මේ මැද කොටසට උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් අද ඉන්ඩෙක්ස් එකට contribution එක. positively contribution එක කොහොමද 0.3කින්ද negatively contribution එක කොච්චරද 1.3කින් කියන එක සහ එක කොච්චරද කියන මෙතන ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මම මෙතන ඔයාලට තව එක්ස්ට්‍රා දෙයක් කියන්න. පහලින් තියෙනවා පොඩි ටැබ් එකක්, එක්ස්ට්‍රා ටැබ් එකක්. මෙතන තියෙන්නේ top stocks. මෙතනට ඔයාලට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ top gainers ලා 10 දෙනා
කවුද කියන එක මෙතන ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේව පාලට ස්ක්‍රෝල් කරොත් 10 දෙනාගේ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ෂෙයා එකේ නම සහ ඊට පස්සේ අවසානටම ට්‍රේඩ් වුණ ප්‍රයිස් එක. එතකොට අද දවසේ ඕපන් ප්‍රයිස් එකට සාපේක්ෂව කොච්චර පර්සන්ටේජ් එකකින් අප් වෙලා තියෙනවද කියන එකත් මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම සෙරාන් මර්චන්ට් බැංක් නන් වෝටින් කියන ෂෙයා එක තමයි වැඩිපුරම අප් වෙලා තියෙන අද දවසේ පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් එහෙම. ඊට පස්සේ එතනම එහා පැත්තේ ඔයාලට මෙතන මේ ටැබ් එකක් වෙනවා top losers කියලා. එතකොට අපි ඕකට මාරු වුණොත් එහෙම උතන්ට බලා ගන්න පුළුවන් අද දවසේ සාපේක්ෂව වැඩිම ඩවුන් එකක් පර්සන්ටේජ් එකක් විදිහට වාර්තා කරන කම්පැනිස් මොනවද කියන එක. එතකොට එතන ලිස්ට් එක වලට එතනත් 10ක් බලා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම ඔයා ඊළඟ ටැබ් එකට මාරු වුණොත් එහෙම වැඩිම ටර්න් ඕවර් එකක් අද දවසේ වාර්තා කරපු ආයතන ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟ අපි ඔප්ෂන් එකට ගියොත් එහෙම ෂෙයා වොලියුම් එක වැඩිවියෙන්ම වාර්තා කරපු කම්පැනි මොනවද කියන එක. එතකොට එතනදී දැන් අපිට වොලියුම් එක කොච්චරද කියන එකත් බලා ගන්න පුළුවන් අවසාන කොලම් එකේ. හරි ඔන්න ඔය විස්තර ටික තමයි පළවෙනිම ස්ක්‍රීන් එකේ ඔයාට දැක ගන්න පුළුවන් දේවල්. මම සමහර අය මෙතන ඇති කලින් ඉඳන් A-Trade app එක යූස් කරන එතකොට buy and sell orders place කරන විතරක් මේක පාවිච්චි කරා නම් අද දවසේ මේ වගේ විස්තර ඔයාට ගොඩක් දැනගන්න පුළුවන් වෙයි මේකේ තියෙන හැම ඔප්ෂන් එකක් ගැනම වගේ. හරි ඊට පස්සේ අපි දැන් මේ කතා කරේ පළවෙනිම ටැබ් එක ගැනනේ. එතකොට මේ ටැබ් ටික ඔයාට ෂෝට් කට්ස් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම දෙයක් කිව්වොත් එහෙම මෙතන උඩ ඔයාට බලා ගන්න පුළුවන් පොඩි ඉරිකැලි තුනක් වගේ මේ මාකට් ක්ලෝස් කියන තැනට එහා පැත්තේ වම් අත පැත්තේ තියෙන්නේ. හරි එතන අපි ටච් කරොත් එහෙම ඔයාට මම අර කිව්ව මේන් මෙනු එකට ඔයාට එන්න පුළුවන්. එතකොට මේකේ අපි දැන් කතා කරා පළවෙනියටම මාකට් කියන ටැබ් එක ගැන. ඊට පස්සේ මාකට් ටැබ් එකේ අපි ඉන්ඩිසස් මොනවද තියෙන්නේ කියන එක මෙතන කතා කරා. ඊට පස්සේ අපි දැන් යන්නේ මෙතන මේ টপ ස්ටොක්ස් ගැන අපි කතා කරලා ඉවර වෙලා මේ announcement කියන ටැබ් එක. අපි ඔය announcement කියන ටැබ් එකට ගියොත් ඔයාට එතන බලා ගන්න පුළුවන් CSE වෙබ්සයිට් එකේ ඔයාට එන announcement ටික ඔක්කොම මෙතන පහලට බලා ගන්න පුළුවන් අද දවසේ ඇවිල්ලා තියෙන announcements ටික. එතකොට මෙතන directly link වෙනවා CSE වෙබ්සයිට් එකට. ඔයා මෙතන touch කරොත් එහෙම CSE වෙබ්සයිට් එකෙන් ඒ announcement එක open වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා announcement එක මොකක්ද කියලා ඔයාට read කර ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි යමු අයත් අපේ මේන් මෙනු එකට. මේ මේන් මෙනු එකට ආවහම අපි දැන් පළවෙනි මේන් ටැබ් එක කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන මේ watch list කියන ටැබ් එක. හරි watch list එකේ අපිට මුලින්ම බලන්න පුළුවන් වෙන්නේ ඉක්විටි කියලා ඔප්ෂන් එකක්. අපි ඔක එතන තියෙන එක ටච් කරලා බලමු. එතකොට ඔයාලට බලන්න පුළුවන් මාකට් එකේ ට්‍රේඩ් වෙන ෂෙයාර්ස් වල විස්තර ටික පහලට. එතකොට මෙතන දැන් මාකට් එකේ ට්‍රේඩ් වෙන ඔක්කොම ෂෙයාර්ස් වල විස්තර මෙහෙම පහලට ඔයාලට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් හිතන්නකෝ ඔයාට අවශ්‍ය වෙනවා ඔයා හැමදේම ඔබ්සර්ව් කරන ඔයා හැමදේම බලාගෙන ඉන්න ෂෙයා එකක් එතන අඳුර ගන්න. එතකොට පහලට ස්ක්‍රෝල් කර යන්න බෑ. මෙතනදී ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ මෙතන සර්ච් බාර් එකක් තියෙනවා. මේ සර්ච් බාර් එක මම නිකන් උදාහරණයක් විදිහට ෂෙයා එකක නමක් ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. අපි සම්පත් බැංක් කියන එක උදාහරණයකට ගමුකෝ. එතකොට ඔයාලට මෙන්න බලන්න සම්පත් බැංක් එක සගස් වෙනවා. එතකොට සම්පත් බැංක් ෂෙයා එක අපි මේක උඩ අපිට ටච් කරන්න පුළුවන්. ටච් කරොත් එහෙම ඒකේ ඊතුරු විස්තර ටික ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතනදී තව දෙයක් ඔයාලට එකතු කරගෙනම ඊළඟ දේ කතා කරන්න යන්නම්. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ ස්ටාර් අයිකන් එක. හරි. මම කලින් කිව්වා ඔයා වැඩිපුරම බලන්න අවශ්‍ය ෂෙයාර්ස් අපිට නිතරම අතන සර්ච් කරලා බලන්නත් බෑ. පහළට ස්ක්‍රෝල් කරලා බලන්නත් බෑ. මොකද 290කට වඩා කම්පැනිස් තියෙනවා උතන ලිස්ට් වෙලා ට්‍රේඩ් වෙන. ඉතින් මෙන්න මේ අයිකන් එක උඩ ඔයා ටච් කරොත් එහෙම මේ ස්ටාර් මාක් එක උඩ ඔයාට පුළුවන් වෙනවා watch list එකට add කරගන්න මෙන්න මේ අයක. ඊට පස්සේ අපි බලමු අපි back වෙලා ගිහිල්ලා favorite 30 ගියොත් මෙන්න මේ මෙතනකට අඳුර ගන්න පුළුවන්. මෙන්න සම්පත් බැංක් කියන watch list එකට add වෙලා තියෙනවා. මම කියපු දේ තේරෙනවා කියලා මම හිතනවා. අපි කතා කරේ මාකට් එකේ ට්‍රේඩ් වෙන ෂෙයාර්ස් ගැන විස්තර ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔක්කොම ෂෙයාර්ස් ගැන. එතකොට මෙතන බලනකොට අපිට අවශ්‍ය දේවල් විතරක් ෆිල්ටර් අවුට් කරගන්නවා නම් අපි ෆිල්ටර් කරගන්නවා නම් මේ සර්ච් බාර් එකේ ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊටත් අමතරව නිතරම ඔයාට බලා ගන්න ඕන ෂෙයාර්ස් ටික ෆේවරිට් ටැබ් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අර
icon එක උඩ ඔයා ටච් කරලා ඔයාගේ default list එකට ඒක add කරගත්තොත් එහෙම. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ option එකට. මෙතන අපි උඩින්ම තියෙන share එක select කරගන්න ජනශක්ති limited කියන එක. හරි. මෙන්න මෙතනටනේ අපි ආවේ කලිනුත්. ඊට පස්සේ මෙතන star mark එකක් තියෙනවා. star mark එක ක්ලික් කළොත් අපි කිව්වා favorite tab එකට add වෙනවයි කියලා. ඊට පස්සේ ඊළඟට තියෙන options වලත් මම කියන්නම් මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙතන අපි market depth කියන එකට සහ time and sales කියන එක සහ trader කෙනෙක් ගැන තමයි අවධානය යොමු කරන්න යන්නේ. හරි. මේකේ පළවෙනිම screen එක තමයි pot කියලා කියන්නේ. pot එකේ ඔයාට බලා ගන්න පුළුවන් මේ share එකට අදාළව විස්තර ගොඩක්. උදාහරණයක් විදිහට මේ share එකට buying sentiment කොච්චරද selling sentiment එක කොච්චරද කියලා මෙතන පෙන්නනවා. දැන් මෙතන ගත්තොත් එහෙම 68.14ක විතර buying sentiment එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අද open price එකට සාපේක්ෂව මේක close වෙනකොට උඩින්ද තිබුණේ නැත්නම් පහළින්ද තිබුණේ. මේක open price එකට සාපේක්ෂව උඩින් නම් තිබුණේ. මෙතන කොළ පාටට පෙන්නයි upward arrow එකක් එක්ක. එතකොට ඒ points කීයක් up වෙලාද කියන එක මෙතන පෙන්නනවා. ඒ up වුණ points ගාන price එකට සාපේක්ෂව percentage එකක් විදිහට මෙන්න මෙතනින් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙතන දීලා තියෙනවා තවත් buy order එකක් place කරන්න ඕනේ නම් ඔයාලට මේ JXC කියන share එකට buy option එක මෙතන දීලා තියෙනවා. sell option එකක් මෙතන දීලා තියෙනවා shortcut එකක් විදිහට. ඊට පහලින් ඔයාට chart එකක් විදිහට මේකේ price එකේ change වෙන විදිහ පහුගිය සතිය ඇතුළත ඒ විස්තර ටික මෙතන බලා ගන්න හැකියාව තියෙනවා. අපි මෙන්න මේ පහළ කොටසට ආවොත් එහෙම ඔයාලට විස්තර ගොඩක් මම හිතන්නේ මේ කලින් පාවිච්චි කරයි කියලා අලුතෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් කට්ටිය බලන්න පහුගිය සති 52 ඇතුළතම ගියපු ලෝම ප්‍රයිස් එක පහුගිය සති 52 ඇතුළතම ගියපු හයිම ප්‍රයිස් එක ඊට අමතරව all time high එක. ඒ කියන්නේ පහුගිය මේ ෂෙයාර් එක ට්‍රේඩ් වෙන ගත්තයින් පස්සේ ඒ කාලය ඇතුළත ගියපු උපරිම මිල ඊට පස්සේ ඒ කාලය ඇතුළත ගියපු අවම මිල අද දවසේ වාර්තා කරපු ටර්න් ඕවර් එක වොලියුම් එක කොච්චරද අද දවසේ වැඩිම මිල අඩුම මිල ඒ වගේ ඔයාට මේ ෂෙයාර් එකට අදාළව ඔයාට ඇනලයිසිස් කරගන්න අවශ්‍ය වෙන විශාල තොරතුරු ප්‍රමාණයක් මෙන්න මේ පළවෙනි ස්ක්‍රීන් එකේ මේ කෝඩ් කියන එකේ ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපි ඊළඟට මූව් වෙනවා ඊළඟ ඔප්ෂන් එකට මේ මාකට් ඩෙප්ත් කියන එකට. ඕනෙම ෂෙයාර් එකක් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ කෝඩ් එකේ හරි මෙතන මේ ඕනෙම සබ් ටැබ් එක මේ අයිකන් එකක් ඔයාට මෙතන තියෙන්නේ ලෙන්ස් එකක් වගේ. එතන ටච් කරලා ඔයාට අවශ්‍ය ෂෙයාර් එක සර්ච් කරගන්න. ඒ දේ විතරයි. ඊට පස්සේ උන් අපි ආයෙත් එන්නේ මාකට් ඩෙප්ත් එකට. ඉතින් මාකට් ඩෙප්ත් එකට ඔයාට ආවට පස්සේ මෙතන ස්ක්‍රීන් එකේ ඔයාට පැහැදිලිව බැලුවොත් සෙක්ෂන් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. එකක් මෙන්න මේ පැත්තේ කොළ පාටට තියෙන පැත්තක් සහ ඊට පස්සේ රතු පාටට තියෙන පැත්තක්. ඇත්තටම අපි මේකේ ග්‍රීන් කලර් ඊට පස්සේ සයිඩ් එක අපි කියනවා සෙලින් බෝඩ් එක කියලා. එතකොට මේ සෙලින් බෝඩ් එකේ ඉන්නේ සෙලර්ස්ලා. එතකොට මේ පැත්තේ ඉන්නේ බයර්ස්ලා. එතකොට මේ මාකට් ඩෙප්ත් එකේ මම උදාහරණයක් කරන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේ පළවෙනිම එක ගත්තොත් එහෙම ජනශක්ති ලිමිටඩ් කියන ෂෙයාර් එකේ රුපියල් 12ට කෙනෙක් ඉල්ලනවා ෂෙයාර්ස් ක්වොන්ටිටි එක 49243ක්. හරි. එතකොට මේක ඕඩර්ස් 8ක් යටතේ තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. ස්ප්ලිට්ස් 8ක් කියලා තියෙන්නේ. ඒක නිසා අපි ඊට පස්සේ ඊළඟ පහල එකට ගියොත් එහෙම රුපියල් 11.90ට ෂෙයාර්ස් 13680ක් බයි කරන්න කෙනෙක් ඉල්ලලා දෙනවා. කෙනෙක් කීප දෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක ඕඩර් 10ක් යටතේ තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. හරි. ඒ විදිහටම තමයි සෙලර්ස්ලා කවුරු හරි කෙනෙක් ඉන්නවා කෙනෙක් හෝ කීප දෙනෙක් රුපියල් 12.20ට මේ ජනශක්ති ගෲප් ජනශක්ති ලිමිටඩ් කියන ෂෙයාර් එක සෙල් කරන්න ෂෙයාර්ස් 36706ක් තියාගෙන ඒක ඕඩර් 8ක් යටතේ තමයි මෙතන ප්ලේස් වෙලා තියෙන්නේ. එතකොට ඔයා බයර් කෙනෙක් විදිහට නම් ඉන්නේ මේ ජනශක්ති කියන ෂෙයාර් එක පර්චේස් කරන්න ඔයාට මේ එක්සැක්ට්ලි මේ වෙලාවේ ගන්නවා නම් මෙන්න මේ සෙලර්ගෙන් තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ 12.20ට ඔයාට ෂෙයාර්ස් 36000ක් පර්චේස් කරන්න හැකියාව තියෙනවා. හරි. 36706ක්. එතකොට ඔයාට 40000ක් ඕන නම් ඉතුරු බැලන්ස් එක ඔයාට පර්චේස් කරන්න වෙන්නේ මේ 12.30ට තියෙන කෙනා ළඟට ගිහිල්ලා. හරි. එතකොට අපි හිතමුකෝ ඔයා ළඟ දැනටත් ජනශක්ති ෂෙයාර්ස් තියෙනවා. ඔයා සෙලර් කෙනෙක් විදිහට තමයි මෙතනට එන්නේ කියලා. ඔයාට ඒ ටික විකුණ ගන්න ඕනේ. එතකොට ඔයා ළඟ තියෙන ෂෙයාර්ස් වලින් 49243ක් ඔයාට සෙල් කර ගැනීමේ හැකියාව තියෙනවා රුපියල් 12ට.
හැබැයි එතනින් එහාට තියෙන ෂෙයාර්ස් ටික ඔයාලට සෙල් කරන්න වෙන්නේ මේ 11යි 90ට ඉන්න කෙනාට. එහෙමත් නැත්නම් ඔයාට පෙන්ඩින් ඕඩර් එකක් දාලා තියන්න වෙනවා. මම මේක ගැන කියන්නම්. ඔයාට කැමති ප්‍රයිස් එකකට ඔයාට ඕඩර් එක ප්ලේස් කරන්න පුළුවන්. ඒකට ලිමිට් එකක් තියෙනවා උපරිම සහ අවම ලිමිට් එක. ඒ සීමාව ඇතුළත ඔයාට ඔයා කැමති ප්‍රයිස් එකකට ඕඩර් එක ප්ලේස් කරලා තියන්න පුළුවන්. පෙන්ඩින් ඕඩර් එකක් විදිහට. හරි. එතකොට ඒ විස්තර තමයි මෙතනට ඔයාට බලා ගන්න පුළුවන්. එතකොට ඔයා බයි ඕඩර් එකක් හරි සෙල් ඕඩර් එකක් හරි ප්ලේස් කරන්න කලින් අනිවාර්යෙන් බලන්න ඔයා බයි ඕඩර් එකක් නම් ප්ලේස් කරන්නේ සෙලර් කෙනෙක් ඉන්නේ කීයටද කියන එක. එතකොට ඒ සෙලර්ගෙන් තමයි ඔයාට පර්චේස් කරන්න. ඔයාට ඉක්මනින් පර්චේස් කරගන්න අවශ්‍ය නම් ඔයාට ප්‍රයිස් එකේ ගැටලුවක් නැත්නම් දැනට මාකට් එකේ තියෙන. එතකොට ඔයාට වෙන්නේ දැනට ඉන්න සෙලර් කෙනෙක්ගෙන් පර්චේස් කරගන්න එක තමයි. එතකොට සෙල් කරනකොටත් ඒ වගේ තමයි. එහෙම නැත්නම් ඔයාගේ වැලුවේෂන් එකක් හරි මොන හරි ටාගට් එකක් තියෙනවා නම් මෙන්න මේ ප්‍රයිස් එකට තමයි මම පර්චේස් කරන්න කියලා ඔයා පෙන්ඩින් ඕඩර් එකක් දාලා තිබ්බට ගැටලුවක් නැහැ. හැබැයි දවස් ඉවර වෙනකොට ඒ ඕඩර් එක එක්ස්පයර් වෙනවා. එතකොට ඔයාට ආයෙත් හෙට ඕඩර් එකක් ප්ලේස් කරන්න වෙනවා. ඔයා ප්ලේස් කරන්නේ ඩේ ඕඩර් එකක් නිසා. හරි. ඊට පස්සේ අපි ඊළඟ ටැබ් එකට යමු. මෙතනත් අපිට විශේෂ විස්තර ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ දවස ඇතුළත උණ ගනුදෙනු අවසානම කාලසීමාවේ උණ ගනුදෙනු අද 2:00ට කලින් ටයිම් එකත් එක්ක එක කාලහෝරාවට අදාළව තප්පරෙන් තප්පරේ උණ ගනුදෙනු ටික ඔයාට බලා ගන්න පුළුවන් කාලයට සාපේක්ෂව. උදාහරණයක් මම මෙතන පෙන්නන්නම්. අද 2:28යි තප්පර 32ට 12:20ට මේ ෂෙයා එකේ ෂෙයාස් 2100ක් ට්‍රේඩ් වෙලා තියෙනවා. එතකොට ඒක අද ඕපන් ප්‍රයිස් එකට සාපේක්ෂව පොයින්ට් 30ක් 30ක් උඩින් තමයි යන්නේ. එතකොට ඒ වගේම පහලට ඔයාට සමරි එකක් විදිහට නැතුව ඔක්කොම ට්‍රේඩ් ටික ගියපු ට්‍රේඩ් ටික ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මෙතන තියෙන දෙයට අමතරව විශේෂ දෙයක් ඊළඟ ටැබ් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපි ට්‍රේඩ් සමරි එකට ගියොත් එහෙම මෙතන සමරි එකක් විදිහට ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ අද දවස් ඇතුළත වෙච්ච ට්‍රේඩ්ස් ටික මේ ෂෙයා එකට අදාළව ජනශක්ති කියන ෂෙයා එකට අදාළව. එතකොට ඕන මම පළවෙනි එක උදාහරණයකට අරන් ඔයාලට මේ පැහැදිලි කරන්නම්. රුපියල් 11,90ට අද ෂෙයාස් 2000ක් ට්‍රේඩ් වෙලා තියෙනවා. ගණදුණු වාර 6ක් යටතේ ඒක අපි උදේට සාපේක්ෂව ගත්තොත් එහෙම වෙනසක් නැහැ මිලේ. ඊට පස්සේ රුපියල් 12ට 1,70,692යි ෂෙයාස් ගණදුණු වෙලා තියෙනවා. ඒ ගණදුණු වාර 51ක් යටතේ තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක ගත්තොත් එහෙම උදේ ඕපන් ප්‍රයිස් එකට සාපේක්ෂව 10ක් උඩින් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහට ප්‍රයිස් වයිස් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ට ඕනේ නම් දැනගන්න මේ ෂෙයා එකේ මම ගන්න ඕනේ ප්‍රයිස් එක මොන ප්‍රයිස් එක අපි කියමුකෝ ලොකු ක්වොන්ටිටි එකක් ගියපු ප්‍රයිස් එකක් තියෙනවා. ඒ ප්‍රයිස් එකට වඩා පහලින් තමයි මම ගන්න ඕනේ කියලා. එතකොට අන්න ඒ වගේ අයිඩියා එකක් ඔයාලට තියෙනවා නම් ඒක එක්සිකියුට් කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මොන ප්‍රයිසස් වලද වැඩිපුර ෂෙයාර්ස් ට්‍රේඩ් වෙලා තියෙන්නේ කියලා. අනේ වගේ දෙයක්. එතකොට අවසාන වෙලාවේ ගියපු ට්‍රේඩ්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ටයිම් ඇන්ඩ් සේල්ස් කියන මේ ඔප්ෂන් එකෙන්. හරි මම හිතනවා ඒ වෙනකන් කතා කරපු දේවල් පැහැදිලි ඇති කියලා මෙතනට එනකන් අපි ඒක නිසා අපි ඊළඟ ඔප්ෂන් එකට මූව් වෙමු. හරි මම ආයෙත් යනවා මෙතන මම අර කියපු ඉරිකැල් තුනක් තියෙන. එතන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපි මේ කතා කරන්න ගියපු තැනට එනවා. මෙතන තියෙන මේ වොච් ලිස්ට් කියන එක අපි ඒකේ තිබුණු ඔප්ෂන්ස් ටික තමයි කතා කරන්න ගියේ. ඉක්විටි කියලා කියන්නේ මුලින්ම අපිට දැක්කා අපි පෙන්වුවා ෂෙයාර්ස් තියෙන ටික ඔක්කොම ඉක්විටි ෂෙයාර්ස් ටික ලිස්ට් එකක් විදිහට පෙන්නනවා. අපි ඒකේ ෆේවරිට් ඔප්ෂන් එක ගැන කතා කරලා අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ කොට් එක ගැන අපි කතා කරා. ෂෙයා එකේ ඩීටේල්ස් ඔක්කොම එතන තියෙනවා. ඔයාට ට්‍රේඩ් වලට සම්බන්ධ විස්තර ටික ඔක්කොම මෙතන තියෙනවා. ඊට පස්සේ මාකට් ඩෙප්ත් එක ගැන කතා කරා. ඊට පස්සේ ටයිම් ඇන්ඩ් සේල්ස් කියන ඔප්ෂන් එක ගැනත් කතා කරා. අවසාන වශයෙන් ට්‍රේඩ් සමරි කියන එක ගැන කතා කරලා අපි ඒ ටැබ් එක අපි ක්ලෝස් කරලා මෙතනට ආවා. හරි ඊට පස්සේ මම කතා කරන්න යන්නේ ඕඩර් ලිස්ට් එක ගැන. අපි පොඩ එන්නේ බයි ඕඩර් එකක් සෙල් ඕඩර් එකක් ප්ලේස් කරන තැනට. හරි ඕඩර් ලිස්ට් එකේ අපිට මුලින්ම තියෙන්නේ බ්ලොටර් කියන එක. ඕඩර් බ්ලොටර් එක. ඕඩර් බ්ලොටර් එකේ ඔයාට දැක ගන්න පුළුවන් වෙන්නේ ඔයා අද බයි ඕඩර් එකක් හරි සෙල් ඕඩර් එකක් හරි ප්ලේස් කරා නම් ඒ ඕඩර්ස් ටික ලිස්ට් එකක් විදිහට ඔයාට මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම ඔයාට ඒකට සාම්පල් එකක් පෙන්නන්නම් මොන වගේද ඔයාට ඒක පේන්නේ කියලා. මෙතන
හරි මේ තියෙන්නේ හරි මේ විදිහට තමයි ඔයාලට ඕඩර් බ්ලොටර් එක ඔයා ප්ලේස් කරපු ඕඩර්ස් ටික පේන්නේ. එතකොට මෙතන එක කොලම් එකක් තියෙනවා සිම්බල් එක. ඒ කියන්නේ මොකද්ද ෂෙයා එක. ඊට පස්සේ ඊට පහලින් තියෙනවා මේක බයි ඕඩර් එකක්ද සෙල් ඕඩර් එකක්ද කියලා. ඊට පස්සේ මොකද්ද ක්වොන්ටිටි එක ඔයා ප්ලේස් කරපු මොන ප්‍රයිස් එකකටද ප්ලේස් කරේ කියන එක තියෙනවා. දැන් මේකේ පළවෙනි එක ගත්තොත් එimhe සම්පත් බැංක් කියන එක බයි ඕඩර් එකක් ප්ලේස් කරනවා. ඒක ලිමිට් ඕඩර් එකක්. ඊට පස්සේ ක්වොන්ටිටි එක 50ක් 50ක් තමයි 139 කියන ප්‍රයිස් එකට තමයි මේ ඕඩර් එක ප්ලේස් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් HNB non voting share එක බයි ඕඩර් එකක් ප්ලේස් කරලා තියෙනවා. ෂෙයා 100ක්. එතකොට 324 කියන ප්‍රයිස් එකට තමයි මේ ඒ ඕඩර් එක ප්ලේස් කරලා තියෙන්නේ. හරි. ඊට අමතරව ඊට පස්සේ මෙතන තව අවසානටම කොලම් එකක් තියෙනවා ස්ටේටස් එක කියලා ඕඩිට් ස්ටේටස් එක. එතකොට මේ ඕඩර් එකේ ස්ටේටස් එක විදිහට අපිට පෙන්වන්නේ මේ ඕඩර් එක ෆිල් වෙලාද නැද්ද එහෙම නැත්නම් පෙන්ඩින් ඕඩර් එකක්ද එක්ස්පයර් වෙලාද කියන එක. මේකේ තේරුම අපි කිව්වොත් එහෙම ගොඩක් අයට මේක පටලව ගන්න තැනක් අපිට කතා කරලා කියනවා මම ඕඩර් එකක් ප්ලේස් කරා ඒ වුණාට ෂෙයාර්ස් ටික මට ඇවිල්ලා නැහැ කියලා. ඇත්තටම අපි බලන්න ඕනේ අපි මාකට් එක ක්ලෝස් වුණාට පස්සේ මේ හෝ ට්‍රේඩ් වෙන වෙලාවේ මේ අපි ප්ලේස් කරපු ඕඩර් එක ෆිල්ඩ් වෙලාද කියලා. මෙතන ෆිල්ඩ් කියන මෙන්න මේ විදිහට තිබුණොත් එහෙම ඇත්තටම ඔයා ඕඩර් කරපු ෂෙයාර්ස් ටික බයි ඕඩර් හරි සෙල් ඕඩර් එක හරි ඔයාට ඇවිල්ලා තියෙනවා ඒ ෂෙයාර්ස් ටික සෙල් එකක් නම් සෙල් එක එක්සිකියුට් වෙලා තියෙනවා. හරි. එතකොට මෙතන ඊළඟ එක තුන්වෙනියට තියෙන එක මෙන්න මේක බැලුවොත් එහෙනම් P field කියලා දෙනවා නේ. අපි මේක partially filled කියලා කියනවා. ඒ කියන්නේ ඔයා apply කරපු place කරපු order එකෙන් යම් ප්‍රමාණයක් shares ඇවිල්ලා තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ඒක execute වෙලා නැහැ. හරි. ඊට අමතරව තව මෙතන පෙන්වන්න පුළුවන් දෙයක් තමයි මේ කියලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ තාමත් ඔයාගේ order එක එක share එකක්වත් execute වෙලා නැහැ. new order එකක් pending order එකක් විදිහට මෙතන place වෙලා තියෙනවා. මේ ඔක්කොටම අමතරව තව එක දෙයක් තියෙනවා. හවස දෙකමාරෙන් පස්සේ ඔයාගේ ඕඩර් එක ඩේ ඕඩර් එකක් නම් මේක එක්සිකියුට් වුනේ නැත්නම් මෙතන එක්ස්පයර්ඩ් කියලා පෙන්නනවා. ඒ කියන්නේ කැෂ් ටික ඔයාට බැක් වෙලා තියෙනවා. ඔයාගේ CDS account එකට ඔයාට බයින් පවර් එක ආයෙත් හැදිලා තියෙනවා. සහ ඕඩර් එක එක්ස්පයර් වෙලා තියෙනවා. ඔයාට ආයෙ ඕඩර් එකක් හෙට ප්ලේස් කරන්න අවශ්‍ය වෙනවා ඒ ෂෙයා එක පර්චේස් කරන්න. ඒක නිසා මේක ගැන ඔයා පොඩ්ඩක් ටච් එකකින් ඔයා මොන හරි ෂෙයා එකක් පර්චේස් කරන්න යනවා නම් ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ ඕඩර් බ්ලොටර් එකට ගිහිල්ලා බලන්න ඔයා ප්ලේස් කරපු බලන්න ඔයා ප්ලේස් කරපු ඕඩර්ස් ඔයාට ෆිල්ඩ් වෙලා තියෙනවද කියන එක. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා ප්‍රයිස් එක ඇඩ්ජස්ට් කරන්නත් මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ඕඩර් බ්ලොටර් එකේ. මෙතන පොඩි ඇරර් එකක් තියෙන. මෙතන පහළට ඔයාලා ටච් කරොත් එහෙම ඔයාට පුළුවන් වෙනවා මෙතන ප්‍රයිස් එකත් ඇඩ්ජස්ට් කරන්න. ප්‍රයිස් එක ඇඩ්ජස්ට් කරලා එහෙම වුණොත් ඔයාට හදිසි නම් බයි කරගන්න ඔයාට ෂෙයා එක පර්චේස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි ඊළඟ ඔප්ෂන් එක විදිහට ආයෙත් අපි A trade එකට යමු. හරි. ඊට පස්සේ මෙතන තියෙන account summary කියන option එක. account summary එකේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ දැනට තියෙන portfolio එකේ සම්පූර්ණ value එක. හරි. ඊට පස්සේ ඊළඟට දෙවෙනියට ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ වෙලාවේ තියෙන prices වලට අනුව ඔයාගේ portfolio එකේ මට සමා වෙන්න අපි පළමුවෙන්ම තියෙන එකේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපි මේ portfolio එකේ තියෙන shares ටික purchase කරන ඔයාට ගියපු සම්පූර්ණ cost එක ඊට පස්සේ දෙවෙනියට තියෙන option එකේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දෙවෙනි line එකේ ඔයාට market value එක කොච්චරද කියලා මේ වෙලාවේ තියෙන වෙළඳපොළ මිල ගණන් වලට ඔයා මේ shares sell කරොත් එහෙම ඔයාගේ සම්පූර්ණ portfolio එකේ කොච්චර value එකක් තියනවද කියන එක මම මේකටත් මේ ඔයාට උදාහරණයක් එකම පැහැදිලි කරන්නම්. හරි මේ බලන්න මේ ඔයාට මේ පෙන්නන එක්සැම්පල් එකේ මෙතන උඩින්ම තියෙන total cost එක මේ portfolio එකේ මෙයාට purchase කරන්න මේ මුදල් ප්‍රමාණයක් වැය වෙලා තියෙන 16185.91ක්. එතකොට එයාගේ portfolio එකේ දැන් market value එක 15058ක්. එතකොට මේක ඇත්තටම unrealized gain එකක් හරි loss එකක් හරි තමයි මෙතන පහලින් පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ sell කරොත් profit එකක්ද loss එකක්ද තියෙන්නේ ඒක කොච්චරක්ද කියන එක. ඊට අමතරව ඊළඟ option එක විදිහට ඊළඟ section එකේ පහලින් පෙන්නනවා ඔයාට cash balance එක ඔයාට කොච්චරක්ද කියන එක. කියන්නේ cash විදිහට ඔයාට balance එක කොච්චරද කියලා. මෙතන ඔයාට එතකොට ප්‍රශ්නයක් ඇති මේ negative value එකක් පෙන්වන්නේ ඇයි කියන එක. එතකොට ඔයා
ණයට ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාට බයින් පවර් එකක් දීලා තියෙනවා ක්‍රෙඩිට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා. එතකොට ඔයා ණයට ට්‍රේඩ් කරන amount එක කොච්චරද කියන එක තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයා දැන් ගත්තම රුපියල් 3382.70ක ණයට shares purchase කරලා තියෙනවා. එතකොට එයාට තව බයින් පවර් එක මිලදී ගැනීමේ හැකියාව කොච්චරද තියෙනවද? රුපියල් 42ක තමයි බයින් පවර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ 42ක් වටින shares එයාට අවශ්‍ය නම් තවත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙයාගේ බයින් පවර් එක පෝර්ට්ෆෝලියෝ වැලියු එකෙන් කොච්චර percentage එකක් අපි දීලා තියෙනවද බ්‍රෝකර් ෆර්ම් එකෙන් කියලා මෙතන බලා ගන්න පුළුවන්. 25% එකක් එයාට හම්බෙලා තියෙනවා. අන්න ඒ වගේ විස්තර ටිකක් ඔයාලා මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඒත් එක්ක මම එහා පැත්තේම තියෙන recent transaction කියන එකක් ගැනත් මම ඔයාලට පැහැදිලි කරගෙනම යන්නම්. ඔය recent transaction කියන ටැබ් එක. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මෑතකදී කරපු ගනුදෙනු වල මොනවද account එක ඇතුලේ ඔයාගේ CDS account එක ඇතුලේ ගත්ත actions ටික date wise ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙනම් මෙයාගේ opening balance එක 6යි 8 වෙනකොට මෙන්න මේ value එක තිබිලා තියෙනවා 3342ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙයා 6යි 8 වෙනිදා ජෝන් කිල්ස් කියන share එක purchase කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ ඒ තිබුණ buying power එකෙන් රුපියල් 40ක් ඉතුරු වෙන්න මෙයා purchase කරලා තියෙනවා. හරි අන්න ඒ වගේ විස්තර ටිකක් ඔයාලට මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ආයෙත් ඒ ට්‍රේඩ් එකට මාරු වුණොත් එහෙම අපි දැන් කතා කරා මේ order blotter එක ගැන ඊට පස්සේ account summary එක ගැන ඊට පස්සේ recent transactions ගැන. හරි ඊට පස්සේ අපි main menu එකට යමු ආයෙත් මෙතන එතකොට ඔයාලට order list එකේ අපි කතා කරලා ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් move වෙන්න යන්නේ මේ portfolio කියන tab එකට. portfolio tab එකේ ඔයාලට මුලින්ම බලා ගැනීමේ හැකියාව තියෙන්නේ summary කියලා option එකක්. අපි ඒක ඇතුළට ගිහිල්ලා බලමු මොනවද ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මෙතන summary එක ගත්තොත් එහෙම අර කලින් බැලුවා වගේම ඔයාලට මෙතන portfolio එකට සම්පූර්ණයෙන් ගියපු cost එක කොච්චරක්ද කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ වෙලාවේ තියෙන market share වල market prices එක්ක ඔයාලට market value එක කොච්චරක්ද කියලා portfolio එකේ. ඊට පස්සේ මේක sales commission එක කොච්චරද මේක මේ වෙලාවේ sell කරොත් ඊට පස්සේ එහෙම sell කරාම ඔයාගේ අතට cash කොච්චරක් එනවද කියලා මේ sales proceed කියන එකනොත් පෙන්නනවා. ඊට පස්සේ ඊට පහලින් unrealized gain එක ඔයා මේ වෙලාවේ sell කරොත් ඔයාට එන gain එක loss එක ඒක රතු පාටට පෙන්නවි ඔයාට loss එකක් නම් තියෙන්නේ කොළ පාටට පෙන්නවි ඔයාට profit එකක් නම් තියෙන්නේ. එතකොට අවසානයේටම යටින්ම ඔයාට තියෙනවා bottom line එකේ total gain එක අද දවසට සාපේක්ෂව අද උදේ පටන් ගන්නකොට ඔයාගේ portfolio එක තිබුණ level එකට වඩා up එකක්ද තියෙන්නේ කියන එක. මේ දෙක පටලවා ගන්න එපා. ඔයාගේ සම්පූර්ණ portfolio එකේ unrealized gain එක loss එක තමයි මේ උඩ option එකේ පෙන්නන්නේ. අද දවසට විතරක් සාපේක්ෂව පෙන්නනවා ඔයාට මේ today gain loss කියන එකෙන්. ඔයා මම හිතන්නේ unrealized gain or loss කියන දෙවෙනි option එකෙන් බැලුවොත් තමයි ඔයාට පහසු වෙන්නේ ඔයාට ඇත්තටම gain එකක්ද loss එකක්ද තියෙන්නේ කියන එක අඳුරගන්න. ඊට පස්සේ මේකත් මම ඔයාට sample එකක් එක්ක පෙන්නන්නම්. හරි මේ තියෙන මම කතා කරපු දේ මේ තියෙන පෝර්ට්ෆෝලියෝ එකක් මෙයාගේ පෝර්ට්ෆෝලියෝ ඔයාගේ account number එක මෙතන පෙන්නනවා ඊට පස්සේ මෙතන total cost එක ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට කොච්චර value එකක් ගිහිල්ලා තියෙනවද ඔයාට cost එකක් ගිහිල්ලා තියෙනවද මේක purchase කරන්න ඊට පස්සේ ඒකේ market value එක කොච්චරක්ද ඊට පස්සේ මේක sell කරනවා නම් ඔයාට sales commission එක විදිහට කොච්චරක් යනවද ඔයාට cash කොච්චරක් අතර එනවද sell කරාට පස්සේ unrealized loss එක කොච්චරද කියන එක මෙතන පෙන්නනවා හරි ඊට පස්සේ අපි මාරුවෙමු ඊළඟ ඔප්ෂන් එකට මෙතන detail view එකට අපි කතා කරේ summary view එක ගැන ඊට පස්සේ අපි detail view එකට ගියොත් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන ඔයාලට list එකක් පෙන්නනවා ඔයාගේ portfolio එකේ තියෙන shares එතකොට මේකේ මෙතන තියෙන symbol එක share එකේ symbol එක උදාහරණයක් පළවෙනි එක ගත්තොත් Access Engineering කියන share එක ඊට දෙවෙනි එක CIC කියන එක එතකොට මේ share එක කොච්චර ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන shares වලින් percentage එකක් විදිහට මේ share එක කොච්චරක් ගන්නවද කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් Access Engineering කියන share එක 3.63ක් තියෙනවා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ. එතකොට ඒකේ අවසානටම ට්‍රේඩ් වුණ price එකයි ඒක point එකක් විදිහට up එකක්ද down එකක්ද තියෙන්නේ අද දවසේ open price එකට සාපේක්ෂව කියලා මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් අපි මෙතන commercial bank එක ගත්තොත් එහෙම ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ සම්පූර්ණ ගාණෙන් ප්‍රතිශතයක් විදිහට බැලුවොත් එහෙම 1.2.4ක් කමර්ෂල් බැංක් කියන ෂෙයා එක තියෙනවා. එතකොට ඒක අද දවසට සාපේක්ෂව උදේට සාපේක්ෂව කොච්චර පොයින්ට් ගණන් පල්ලහින්ද තියෙන කියන එක මෙතන වෙනවා. ඒ වගේ ඔයාට පෝර්ට්ෆෝලියෝ එක ආයෝජන කළමනාකරණය කියලා කියන්නේ අපි. අන්න ඒ දේ කරගන්න මෙතන පහසු වෙයි. ඔයාට එක එක ෂෙයා එකෙන් කොච්චර
පෝෂන් එකක් කොටස් ප්‍රමාණයක් ඔයාට අයිති වෙලා තියෙනවද කියලා පෝර්ට්ෆෝලියෝ එක සමරි එකක් විදිහට මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊට පස්සේ ඊළඟ view එක අපි දැන් සමරි එක ගැන කතා කරා, ඩීටේල් view එක ගැන කතා කරා. මෙතන සමරි එක, ඊට පස්සේ ඩීටේල් view එක, ඊට පස්සේ වැලියුේෂන් කියන එක. මෙතන තමයි ගොඩක් අය බලන ප්ලේස් එක. මෙතන මොකද ෂෙයා එකකින් ෂෙයා එකට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ගේන් එකක්ද ලොස් එකක්ද තියෙන්නේ කියන එක. මේ බලන්න කලින් වගේම සිම්බල් එක තියෙනවා. එතකොට මේ සිම්බල් එකට පහලින් ඔයාගේ ඇවරේජ් කොස්ට් එක මේ ෂෙයා එක පර්චේස් කරන්න ඔයාට කොච්චර කොස්ට් එකක් ගිහිල්ලා තියෙනවද මේ වෙනකොට. ඇක්සස් ඉන්ජිනියරින් කියන ෂෙයා එක තමයි පළවෙනියට පෙන්වන්නේ. ඒක රුපියල් 67.4ක් තමයි ඔයාගේ ඇවරේජ් කොස්ට් එක වෙලා තියෙන්නේ. එතකොට අද වෙනකොට ඒ ෂෙයා එක ඔයා සෙල් කරොත් මේ වෙලාවේ රුපියල් 73000ක් වගේ මාකට් වැලියු එක වෙනවා. අද ට්‍රේඩ් වෙන්නේ අවසානටම ට්‍රේඩ් වුණ ප්‍රයිස් එක රුපියල් 73ට. එතකොට මේක 107.67ක ගේන් එකක් ඔයාට. රුපියල් විදිහට බැලුවොත් එහෙනම් 5139.81 ගේන් එකක්. ওই විදිහට තමයි අපි ඔක විස්තර කරගන්න ඕනේ ඔයාගේ ෂෙයා එකෙන් ෂෙයා එකට. ඊට පස්සේ අපි පල්ලෙහාට આવොත් එහෙම මෙතන කොමර්ෂල් බැංක් කියන ෂෙයා එක රුපියල් 210.99ක් ඔයාට කොස්ට් වෙලා තියෙනවා මේක පර්චේස් කරන්න. ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකයි ඔයාගේ ෂෙයා එකේ ප්‍රයිස් එකයි දෙකම බැලුවාම ඊට පස්සේ මේක මාකට් වැලියු එක රුපියල් 68827යි 750ක් මේ වෙලාවේ. එතකොට අවසානටම ට්‍රේඩ් වුණ ප්‍රයිස් එක තමයි රුපියල් 201.725. එතකොට මේ 201.725ට සාපේක්ෂව අපි බලනකොට රුපියල් 4156ක ලොස් එකක් තමයි වෙන්නේ ඔයා මේ වෙලාවේ විකුණුවොත්. ඒක ප්‍රතිශතයක් විදිහට 5.6.68ක් ඔයා පර්චේස් කරපු මිලට සාපේක්ෂව. ඒ විදිහට වාගේ තියෙන ෂෙයාර්ස් ටික ඔක්කොම විස්තර ටික මෙතන පහළට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපි මෙතන කතා කරලා අපි ඉවර කරේ අපේ පෝර්ට්ෆෝලියෝ කියන ටැබ් එක. අපි ඒ ට්‍රේඩ් එකට ආයෙත් යමු. එතකොට ඒ ට්‍රේඩ් එකේ අපි කතා කරා මාකට් කියන ටැබ් එක ගැන. මෙතන ඊට පස්සේ වොච් ලිස්ට් එක ගැන, ඊට පස්සේ අපි ඕඩර් ලිස්ට් එක ගැන කතා කරා. ඊට පස්සේ පෝර්ට්ෆෝලියෝ එකේ සමරි වීව් එක, ඩීටේල් වීව් එක, වැලියුේෂන් එක කියන view එක ගැන කතා කරා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි buy order එකක් sell order එකක් place කරන එක ගැන කතා කරමු. එතන තමයි මේ trades කියලා option එකක් තියෙනවා. එතනට ගියා නම් ඔයාට ඔන්න ඔය වගේ screen එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට අමතරව මෙන්න මෙතන ඔයාට යට shortcut එකක් තියෙනවා. මෙතන buy sell කියලා. එතකොට එතන touch කරත් ඔයාට මෙතනට ඩිරෙක්ට්ලි එන්න හැකියාව තියෙනවා. එතකොට මේ ස්ක්‍රීන් එක තමයි ඔයාලට පේන්නේ. එතකොට මෙතන ඔයා පර්චේස් කරන ෂෙයා එක මොකක්ද කියන එක ඔයාට මෙතන මේ ලෙන්ස් එකක් වගේ තියෙන තැනින් චේන්ජ් කරගන්න පුළුවන්. අපි එතන ටච් කරලා බලමු. අපිට මෙන්න ලිස්ට් එකක් එනවා. අපි ලිස්ට් එකෙන් කැමති එකක් ওই විදිහට තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සර්ච් කරලා ෂෙයා එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්කම තියෙනවා. හරි? මෙන්න මෙතන ඔයා සර්ච් කරොත් එහෙම ඔයාට මෙතන ලිස්ට් එකේ pop up වෙයි. එතනින් ඔයාට කැමති ෂෙයා එකක් සර්ච් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ලිස්ට් එකක ඔයාට මේ ස්ක්‍රෝල් කරන්න පුළුවන් පල්ලෙහාට. හරි. අපි ඊට පස්සේ බලමු මොනවද වැදගත් දේවල් කියලා මේ buy order එකක් place කරනකොට ඔයා බලන්න ඕනේ. එතකොට මේ ස්ක්‍රීන් එකේ අර මම කලින් කතා කරපු බයර්ස්ලා ඉන්න බෝඩ් එකයි මෙතන පහලින් කොළ පාටට පෙන්වනවා බයර්ස්ලා ඉන්න බෝඩ් එක. එතකොට මෙතන පහලින් මෙතන ඊට ඉහළින් පෙන්වනවා සෙලර්ස්ලා ඉන්න තැන. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් රුපියල් 12,720ට 36706ක සෙලර් කෙනෙක් ඉන්නවා. රුපියල් 12ට 49243ක බය කෙනෙක් ඉන්නවා. එතකොට අපි පර්චේස් කරන්න යනවා නම් මේ වෙලාවේ ෂෙයාර්ස් අපිට රුපියල් 12,720ට තියෙන කෙනාගෙන් තමයි ගන්න වෙන්නේ නේද? සෙලර් කෙනෙක් ඉන්නේ. එතකොට එතන සෙලර්ගෙන් අපි පර්චේස් කරනවා නම් අපිට පුළුවන් ප්‍රයිස් එක මෙතන ඇඩ්ජස්ට් කරන්න 12,720ට. ඊට පස්සේ අපිට අවශ්‍ය ෂෙයාර්ස් ප්‍රමාණය මෙන්න මෙතන ටයිප් කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ෂෙයාර්ස් 100ක් කියලා ටයිප් කරමු. හරි. ඊට පස්සේ එතකොට ඒක ටයිප් කරනවත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් දේවල් කීපයක් වෙනස් වෙනවා මේ පහළ තියෙන බොක්ස් එකේ. එතන අපේ මේ ෂෙයාර් 100ක් පර්චේස් කරන්න කොච්චර මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද කියලා තියෙනවා. ඒක බ්‍රේක් ඩවුන් එකක් විදිහට ගත්තොත් එහෙම මේ ඕඩර් එකට 1220ක මුදලක් වැය වෙනවා. ඊට පස්සේ සෙල්ස් කමිෂන් එක ට්‍රාන්සැක්ෂන් ෆී එක රුපියල් 13,760ක් යනවා. ඒ දෙකේම එකතුව 1233ක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට අපේ මේ මෙතන තියෙන බයින් පවර් එක අනිවාර්යයෙන්ම මේ net value එකට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාලට මේ order එක place කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම ආයෙත් කියන්න මෙතනදී ඔයා buy order එකක් හරි sell order එකක් හරි place කරනකොට ඔයා බලන්න ඕනේ දේවල් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්.
පළවෙනිම දේ තමයි ෂෙයා එකේ නම. ඒක මෙතනින් බලන්න පුළුවන්. හරියට ඇඩ්වයිස් එකෙන් ඔයා කෝඩ් එක ඉල්ල ගන්න. මොකද්ද ෂෙයා එකට ෆැමිලිය නැත්තම් එයාගෙන් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ෂෙයා එකේ නම ඊළඟට quantity එක අපි කොච්චර shares ප්‍රමාණයද purchase කරන්න යන්නේ කියන එක. ඊට පස්සේ මොන price එකකටද place කරන්න යන්නේ කියන එක. හරි. ඔන්න ඔය ටික බලලා ඉවර වෙලා ඔයාට මෙන්න මෙතන buy icon එක touch කරලා එතනත් ඔයාලට pop up screen එකක් එයි order එකේ විස්තර ටික ඒ ටිකත් okay නම් double confirm කරගෙන confirm icon එක click කරන්න. එතකොට ඔයාලට ඔයාගේ shares ටික අදාළ price එකට seller කෙනෙක් හිටියොත් එහෙම ඔයාලට buy වෙනවා. ඔයාලට shares ටික ඔයාගේ portfolio එකට එකතු වෙනවා. ඒ ආකාරයෙන්මයි ඔයාලට sell order එකක් place කරනකොට මෙන්න මෙතන ඔයා buy and sell කියන එක touch කරා කලින් වගේම ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා ඔයාලට දැන් buy කියන එක තමයි අපිට highlight වෙලා තියෙන්නේ. අපි ඔක මාරු කරනවා මේ sell කියන එකට. එතකොට ඔයා ළඟ තියෙන shares තමයි ඔයාලට sell කරන්න පුළුවන්. ඔයා ළඟ මොන හරි share එකක් තියෙනවා නම් අපි උදාහරණයක් විදිහට ගමුකෝ කාගිස් බැංක් කියන share එක ඔයා ළඟ තියෙනවායි කියලා. එතකොට කාගිස් බැංක් කියන share එක ඔයා ළඟ තියෙනවා නම් ඔයාලට sell කරන්න ඕන නම් මෙන්න මේ විදිහට කාගිස් බැංක් කියන share එක select කරගත්තා. ඊට පස්සේ sell option එකට මාරු කරා. අපි බලනවා මොන price එකටද sell කරන්න ඕනේ කියලා මෙතනට දැම්මා. ඊට පස්සේ අපිට පුළුවන් quantity එක දාලා sell order එක place කරන්න. හරි. ඒ විදිහට තමයි අපි buy order එකක් සහ sell order එකක් place කරගන්නේ. මේ වෙනකම් මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් අපේ Q&A session එකට. ටහන් thank you සුමීරු. මෙතන අපිට ප්‍රශ්න කීපයක් ලැබුණා. අපි ඒවලට chat box එක හරහාම අපි පිළිතුරු ලබා දුන්නා. අපිට පුළුවන් විනාඩි 2ක වගේ කාලයක් ලබා දෙන්න තවත් ප්‍රශ්න උනාට තියනවා නම් ලබා දෙන්න. අද සෙෂන් එකේ රෙකෝඩින් එක තව සති 2ක කාලයක් ඇතුළත අපේ YouTube page එක විසින් page එකට අපි නිකුත් කරනු ලබනවා. සොමිනු එක ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඕඩර් එකක් කැන්සල් කරන්නේ කියලා. හරි. එතනදී අපි කරන්න ඕනේ මම ඔයාලට පෙන්නපු ඔප්ෂන් එක order blotter එක ඔයාලට මතක ඇති. order blotter එකට ගියහම ඔයාලට place කරපු orders ටික ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට order එකක් cancel කරන්න හැකියාව තියෙන ඒක execute වෙලා නැත්නම් ඒ කියන්නේ fill කියන තත්ත්වේ නැත්නම් තමයි new order එකක් නම් ඔයාලට පුළුවන් order එක cancel කරන්න. එතන අර පහළට තියෙන arrow එක මම ඔයාලට පෙන්නන්නම්. මම හිතනවා ඔයාලට screen එක පේනවා කියලා. එතකොට මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට මම කලින් පෙන්නනම් අපි order blotter එකට යමු. මෙතන මේ menu එකට ගිහිල්ලා order blotter එකේ මෙතනට ආවම ඔයාලට පෙන්නනවා මෙතන ඔයා place කරලා තියෙන orders ටික ඔක්කොම. එතකොට එතන side එකෙන් ඔයාලට පොඩි down arrow එකක් වෙන්නයි. ඒ down arrow එක උඩ click කරාම ඔයාලට option එකක් තියෙවි order එක cancel කරගන්න සහ order එක cancel කරගන්න සහ amend කරනවා නම් කියන්නේ අපි කියමුකෝ price එක share එක price එක රුපියල් 10ට ඔයා place කරා ඔයාට ඒක 10.10 දක්වා වැඩි කරගන්න ඕනේ. එතකොට ඔයාට ඒ දේත් amend කරගන්නත් එතන පුළුවන්. සහ මේ ඔයාට order එක cancel කරගන්න ඕන නම් එතනත් cancel කරගැනීමේ option එක තියෙනවා. හැබැයි fill වෙලා නැත්තම් විතරයි order එක cancel කරගැනීමේ හැකියාව තියෙන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා සුමිරු කොහොමද payments and settlements වැඩ කරන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොච්චර දවස් කීපයක් යනවද ලංකාවේ settlement එකට? හරි ඕකේ මම හිතන්නේ අහන්නේ settlement date එක ගැන. සාමාන්‍යයෙන් transaction එකක් සිදු වුණු දවසේ ඉඳලා අපි කියනවා T+2 එකේ දෙවෙනි දවසේ තමයි settlement එක සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ ඔයාලට cash withdrawal එකක් වගේ stock broker හරහා ඔයාලට ඉල්ලන්න පුළුවන්.
තව දෙයක් තමයි එතන මෙන්ෂන් කරන්න ඕනේ. අපි weekdays විදිහට තමයි අපි settlement date එක ගන්නවා. ඒ කියන්නේ Friday sell කරොත් එහෙම T+2 එකට Saturday Sunday අයිති වෙන්නේ නැහැ. එතකොට සවුන්දා අතහැරලා අඟහරුවාදා තමයි වගේ T+2 එක විදිහට එන්නේ. එතනින් පස්සේ ඔයාලට cash withdrawal එක directly bank එකට ඉල්ලන්න පුළුවන්. අපි email address එකක් ඔයාලට දීලා තියෙනවා. එතනට cash withdrawal request එක කරා නම් හරියි. ඔව් thank you සුමිරු. සුමිරු තව ප්‍රශ්නයක් තියෙනවා. ඕඩර් එකක් සාමාන්‍යයෙන් ප්ලේස් කරලා තියෙද්දි Flutter එකේ ඒක එඩිට් කරන්න පුළුවන්ද? ඒකෙන් මොනවද වෙන්නේ? සාමාන්‍ය queue එකට ඔයාගේ ඕඩර් එක දාලා තියෙන queue එකට effect එකක් වෙනවද? ඒ කියන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ඔයා ඕඩර් එකක් එක ප්‍රයිස් එකකට ප්ලේස් කරලා ඉවරලා මම කලින් උදාහරණයක් ගන්නවා. ඔයා රුපියල් 10ට ප්ලේස් කරොත් එහෙම ඊට පස්සේ ඔයා ඒක රුපියල් 10යි 10ට ඇඩ්ජස්ට් කරොත් එතකොට ඔයා පිටිපස්සෙන් තමයි අලුත් ඕඩර් එකක් විදිහට තමයි එතනට යන්නේ. එතකොට ඔයාට කලින් ඕඩර්ස් ප්ලේස් කරපු අයට ෆිල් වෙලා තමයි ඔයාට ඒ ඕඩර් එක ෆිල් වෙන්නේ. ඒක ඇත්ත. ඔයාගේ queue එකේ වෙනසක් වෙනවා. ඔයා ඉන්නේ කී වෙනේද කියන එක තීරණය වෙනවා. ඔයා අලුත් ඕඩර් එකක් විදිහට තමයි ඒ ප්‍රයිස් එකට අදාළව යන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. Is there any way to watch historical price change of a stock and how you can use Satrade platform to watch historical price charts and use for calculations? ඔව් ඇත්තටම ඒක අපිට ඔයාට පුළුවන් මොබයිල් ඇප් එකෙන් යූස් කරන්න සහ ඊට වැඩිය පහසු වෙයි ඔයා වෙබ් වර්ෂන් එක පාවිච්චි කරනවා නම් ඔයා මේ යූසර් නේම් එක පාස්වර්ඩ් එකම පාවිච්චි කරලා ඔයා කම්පියුටර් එකකින් නැත්නම් බ්‍රවුසර් එකකින් ලොග් වෙන්න A-Trade එකට. එතන ඊට පස්සේ client කියන view එකේ advanced chart කියලා ඔප්ෂන් එකක් ඇති. එතකොට නැත්නම් ඔයා ඕනෑම ෂෙයා එකක් උඩ right click කරලා මේ advanced chart කියන ඔප්ෂන් එකට යන්නත් පුළුවන්. එතන ඊට පස්සේ ඔයාට candlestick chart වලින් අවුරුදු ගණනාවක් පිටිපස්සට ඒකේ මිල විචලනයන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයා ෆෝන් එකෙන් ඒක කරනවා නම් මොබයිල් ඇප් එකෙන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ අපි අර watch list එකට ගිහිල්ලා මෙතන share එකක් අපි search කරේ. හරි. මෙතන share එකේ ඇතුළට මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔයාගේ ෆෝන් එක portrait mode එකට මාරු කරන්න. අපි ස්ක්‍රීන් එක ෆෝන් එකත් එක්කම හැරෙන විදිහ කියලා කියන්නේ. ඒ විදිහට මාරු කරාම මේ ඔයාට candlestick chart වලින් මේක open වෙයි. හරි. ඒක තමයි ඔතන තියෙන option එක. ඒ වුණාට ඔයාට ඇහැට පහසු වෙයි. ඔයා ඒ වැඩේ කරන්නේ කම්පියුටර් එක පාවිච්චි කරලා බ්‍රවුසර් එක through කරනවා නම් ඔයාට පහසු වෙයි කියලා මම හිතනවා. ඔව් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තියෙනවා. කොහොමද account එකට cash deposit කරන්නේ, cash withdrawal එකක් ගන්න කොහොමද කියලා. ඒක ගැනත් ඒ කියන්නේ first capital හා සම්බන්ධයෙන් පමණක් අපිට උත්තර ලබා දෙන්න පුළුවන් දෙයක්. ඔව් අපි කෑෂ් ඩිපොසිට් කරන විදිය ගැන මම හිතන්නේ මෙතන අලුත් කට්ටිය ගොඩක් ජොයින් වෙලා ඉන්න හින්දා වෙන්නේ නැති මේ ප්‍රශ්න ටික එන්නේ. අපි බැංක් ඩීටේල්ස් දීලා තියෙන ඊමේල් එකකින් ඔයාගේ CDS account number එක reference විදියට දාලා ඔයාගේ කෑෂ් ඒ බැංක් account වලට transfer කරන්න පුළුවන්. first capital වලට දාලා අපි උත්තරේ දෙන්න. එතකොට ඔයා transfer කරාම receipt එක ඔයා ළඟ තියාගන්න. ඔයා references වලට ඔයාගේ CDS account එක place කරා නම් ඒ තාම ඉක්මනින් කාර්යාලය වෙලාවක් නැතුළත ඔයාගේ CDS account එකට කෑෂ් බැලන්ස් එක ඒවි. එතකොට ඒ කෑෂ් බැලන්ස් එක ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ account summary කියන තැනට ගියාම ඔයාගේ කෑෂ් බැලන්ස් එක අප්ඩේට් වෙලා ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෑෂ් withdrawal එක ගැනත් මම කලින් කිව්වා. ඔයා මොකක් හරි share එකක් sell කරලා ඉවර වෙලා T+2 එකෙන් පස්සේ ඔයාට request කරන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ කෑෂ් withdrawal එක. එතකොට ඔයාගේ බැංක් එකට directly deposit වෙයි ඔයා request කරපු කෑෂ් ටික. ඔව් thank you සමීරු. මම හිතන්නේ අදට අපිට A-Trade හා සම්බන්ධයෙන් ලැබුණු ප්‍රශ්න බොහොමයකට අපිට උත්තර දෙන්න පුළුවන් වුණා. අද සෙෂන් එකේ රෙකෝඩින්ග්ස් තව සති දෙකක් ඇතුළත අපේ YouTube channel එකට අපි අප්ලෝඩ් කරනවා. ඒකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආයෙත් කොහොමද buy order එකක් sell order එකක් place කරන්නේ, කොහොමද order එක කමෙන්ට් කරන්නේ. අපි කතා කරනකොටම රෙකෝඩින් අපි තව සති දෙකක් ඇතුළත අපේ YouTube channel එකට අප්ලෝඩ් කරනවා. අදට අපි ස්ටොක් ටෝක් සෙෂන් එක අපි ඉවර කරනවා. සහභාගී වූ ඔබට ස්තුතියි. සුබ දවසක්.